ගයක් නැති හැමෝටම ගයක් දෙන්න තමයි මගේ එකම ප්‍රාමාවතය. මගේ මුළු ජීවිතේම ගෙවල් හදන එක ඇත්තටම මගේ හදවතෙන් ගලන හැම ලේ බිඳුවකම තියෙන ගෙවල් හදන්නම විතරයි. නිවාස සිහිනය පෙන්වා සිදු කළ මහා සංවිධානාත්මක මූල්‍ය වංචාව ලංකාව පුරා ව්‍යාප්ත වූ නියෝජ්‍ය සමාගම් ජාලයක් හරහා සිදු කරයි. මූල්‍ය වංචාවට ප්‍රධානම පාදක කරගන්නේ සූක්ෂම ලෙස සකස් කළ ගිවිසුමයි. නීතියේ රැහැන් වලින් රිංගා යා හැකි පරිදි මේ සකසා ඇති බැවින් නීතිය මගින් මේවා සිවිල් නඩු තත්ත්වයට ඇද දමයි. නමුත් මෙම ගිවිසුමම වංචාවකි. විශාල කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් පාරිභෝගිකය සතු ඉඩමේ නිවාස සාදා දෙන බව පවසා ලක්ෂ 5 සිට කෝටිය දක්වා විවිධ මට්ටම් වලින් මුදල් ලබා ගනී. වසර 10 සිට 15 දක්වා ණය පහසුකම් ලබා දෙන බව පවසමින් අතේ ඇති මුදල් ලබාගෙන ඉතිරිය සමාගමෙන් තමා පසුව ගෙවන්නට දෙන බව අංගවයි. බොහෝ අයට අඩුම තරමේ ප්ලෑන් එකක් හෝ මුල් ගලක්වත් නැත. අවසානයේ කාටවත් නිවාස ලැබෙන්නේද නැත. ප්‍රශ්න මතුවන විට වගකිව යුතු ආයතන නිලධාරීන් මගහැර කාර්යාල මණ්ඩලයේ දුරකථන ක්‍රියා විරහිත කර කාර්යාලයේ දිගින් දිගටම වසා දමා මිනිසුන් අන්තසරණ තත්ත්වයට පත් කරති. වංචා කරන මුදල් වලින් මොවුන් කැසිනෝ ක්‍රීඩා කරමින් සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙන යයි. නීතියට හසු වන විට තමන් සන්තකයේ කිසිදු දේපලක් හෝ මුදලක් නැති බව අවසමින් නීතිය මුලා කරයි. නීති පද්ධතියේ පවතින දුර්වලතා නිසා රිමන්ඩ් වූවත් දවස් 14 නැපමත නිදහස් වෙති. මෙම වංචාව පන්නිපිටියෙන් ආරම්භ වී කඩවතට සහ පසුව නුගේගොඩ දක්වා ව්‍යාප්ත වූ සමාගම් 5ක ජාලයකි. මෙම සියලු වංචාවන් පිටුපස සිටින්නේ මහා මොලකරුවන් කිහිප දෙනෙකි. කැදැල්ල හවුසින් කන්සෙප්ට් පන්නිපිටිය, කැදැල්ල නිව් එන්ටර්ප්‍රයිසස් කඩවත කොකිස් කඩේ හන්දිය කාර්යාලය, ප්‍රයිම් ඉන්ටර්නැෂනල් නුගේගොඩ කාර්යාලය සහ දැනට රොයල් හෝම්ස්, සිරස කන්ස්ට්‍රක්ෂන්, ප්‍රයිම් හවුස් බිල්ඩර්ස් සහ කැදැල්ල VIP වලම වෙනත් කණ්ඩායම් යොදවා අලුතින් කරගෙන යයි. මෙය සමස්ත සමාගම් 5ක ව්‍යාජ ජාලයකි. එක නිවසක් පමණක් සාදා මුදල් ගෙවා සම්මාන ලැබමින් මිනිසුන් මුලා කර ඇත. මල්දුලසන් උක්වත්තගේ කැදැල්ල හවුසින් කන්සෙප්ට් 2025 ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ මුළු වංචාවෙම ඉන්න ප්‍රධාන මොලකරුවෙකි. මොහුට සහ නුවන් චාමරට විරුද්ධව කොළඹ වංචා විමර්ශනාංශය මගින් මීට පෙරද විමර්ශන සිදු කර ඇත. නිවාස වංචාවට පෙර විදේශ රැකියා නියෝජිත ආයතන වංචා, මැණික් වංචා සහ මහා පරිමාණයෙන් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මුළු ලංකාව පුරාම විසිරී ගිය විශාල නඩු සංඛ්‍යාවක් පවතී. මිනිසුන් රවටා ගිවිසුම් කඩවී ඇත. චාමර නුවන් ප්‍රධාන මොලකරු කිසිදු ලියවිල්ලකට ඍජුව පෙනී නොසිටිමින් අදාළ ගොඩනැගිලි අයිතිකරුවන්ගෙන් කොලියටගෙන කාර්යාලය සඳහා ලබා දීම සිදු කරයි. සංජීව මල්ලවාරච්චි කැදැල්ල නිව් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ ප්‍රධානියාය. පසුගිය අප්‍රේල් 24 වනදා සිනමන් ලයිව් පී කැසිනෝ ක්‍රීඩා කරමින් සිටියදී වින්දිතයන් විසින් අල්ලා පොලිසියට බාර දෙන ලදී. දැනට ගම්පහ උසාවියේ පවතින නඩු 60කට අමතරව ලංකාව පුරා තව නඩු 30කට වඩා ඔහුට විරුද්ධව ඇත. ප්‍රයිම් ඉන්ටර්නැෂනල් හි සුමිත් විසුරංගටද විරුද්ධව නඩු 25කට වඩා ඇත. සංජීව මල්ලවාරච්චි, සුමිත් විසුරංග සහ ඩී.ඩී. පටබැඳි යන නීතිඥවරයා සංවිධානාත්මක අපරාධයට හා වංචාවට ඍජුවම දායක වී ඇත. වින්දිතයන්ගේ මුදල් තම පෞද්ගලික ගිණුම් වලට ලබාගත් මෙම නිලධාරීන් මෙන්ම හිරුනි මාලිකා, ජයසිරි කුඩිතුවක්කු ගිවිසුම් අත්සන් කිරීමට පෙනී සිටිමින් මිනිසුන් රැවටු නීතිඥවරුන් වන අතර සෙසු කාර්ය මණ්ඩලය වන ගායනි ජයසේකර, රශ්මි තිවංකා, තිලින මදුෂාන්, චතුරිකා සෙව්වන්දී, ආර්යනන්ද දහනායක, සංකලනි, ටානියා, සංජනා, කවිදු මිහිරංග, ලක්ෂිකා මෙන්ඩිස්, භාග්‍යා මදුමාදවි, ඒකේ නයෝමි මොවුන් අතර එකිනෙකාට සම්බන්ධතා පවතී. සවිදු හසරංග ප්‍රධාන අයෙකු වන අතර වංචාව හෙළවීමත් සමග දැනට සති 3කට පෙර රටින් පැන ගොස් ඇත. මෙම වංචාව රුපියල් කෝටි 25 ඉක්මවයි. මුල සිටම සත්‍ය ලෙසම බැලුවොත් මේ කෝටි 50ක් පමණ විය හැකි බව අපි අපේක්ෂා කරමු. මුළු ජීවිත කාලයම දුක් මහන්සියෙන් හරිහම්බ කළ නිවාස සිහිනයක්ව තිබූ අතිශය දුප්පත් මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවය සමග මොවුන් සෙල්ලම් කර ඇත. එතමින් මානසික අවපීඩනයට පත් වී ජීවිතේ නැති කර ගැනීමට ගොස් 99න් බේරුණු අවස්ථා දැත. සමහර වියවෘත අය දරුවන්ගේ සරණක් නොමැතිව අනාථ නිවාසවල සිටින අතර බහුතරයක් කුලී නිවාසවල අතරමං වී සිටිති. ගම්පහ විශේෂ අපරාධ විමර්ශනාංශය මගින් පරීක්ෂණ සිදුවන නමුත් එහි පවතින්නේ ඉතා මන්දගාමී සහ අසතුටුදායක ස්වභාවයකි. දේශපාලන සහයෝගය සහ උසස් නිලධාරීන්ගේ රැකවරණය මත මොවුන් කිසිදු බියක් නැතිව වසර ගණනාවක් තිස්සේ රට පුරා මහා පරිමාණ ජාවාරම කරගෙන යති. මොවුන් මුළු රටටම පිළිලේකි. ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ අවධානය පිණිසයි. මෙය සාමාන්‍ය සිවිල් ආරවුලක් නොව ගිවිසුම් හරහා සූක්ෂමව සිදු කළ සංවිධානාත්මක මූල්‍ය අපරාධයකි. මොවුන් මැණික් වංචා, රැකියා ජාවාරම සහ නිවාස වංචා නමින් දිගින් දිගටම විවිධ ස්වරූපවලින් සමාජයේම මුලා වී දමති. කෙටි කාලයකට රිමන්ඩ් වීම මොවුන්ට සාමාන්‍ය කාරණාවක් වී ඇත. එබැවින් වංචාවට එරෙහිව තදින්ම පෙනී සිටින අපගේ අතිගරු ජනාධිපතිතුමගේ අගතියට පත් සමස්ත වින්දිතයන් වෙනුවෙන් එල්ලා සිටින්නේ මෙම සමස්ත ජාලගත අපරාධය වන නිවාස, රැකියා සහ මැණික් වංචා ඇතුළු
සියල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රාදේශීය පොලිසිය වලින් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා විධිමත් මධ්‍යගත විමර්ශනයක් පවත්වන ලෙසය. සැකකරුවන්ගේ සහචරයන්ගේ සහ ඔවුන්ගේ ව්‍යාජ ආයතන සතු සියලු වත්කම් වහාම තහනම් කර රාජ්‍ය සන්තක කර අසරණ ජනතාවට අහිමි වූ මුදල් නැවත ලබා දීමට කටයුතු කරන ලෙසත් ජනතාව පිළිගන්නා මහා වංචනික පිළිලය සමාජයෙන් සම්පූර්ණයෙන්ම අතුගා දමා සාධාරණයක් ඉටු කර දෙන ලෙසත්ය.